ඔයාලා දන්නවා ලංකාවේ අඩු මුදලට වාහන දෙන්නේ අපි කියලා. ඉතින් වාහන විතරක් නෙවෙයි අද පොඩ්ඩක් මේ පොඩි පොඩි දේවල් ගොඩක් තියෙනවා. ගොඩාක් අඩුවට දේවල් හොයනවා නම් මෙන්න වීඩියෝ එක බලන්න. හැමදේම අඩුවට තමයි. පොඩි පොඩි අයිටම් ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් පිළිවෙලට බලන් එමු. මෙන්න මේ බයිසිකලේ කිසිම අඩුපාඩුවක් නැහැ. කරන්න කිසිම දෙයක් නැහැ. ජියර් බයික් එක ජියර් නම් වැඩ නැහැ. නමුත් හොඳම පදින තත්ත්වෙන් තියෙනවා. ටියුබ් දෙකම අලුත්. පොඩ්ඩක් හුලන් ටිකක් ගහගෙන විතරයි තියෙන්නේ. වෙන කිසිම අඩුපාඩුවක් නැහැ මේ බයික් එක. මේ බයික් එක ඔයාලට රුපියල් 4000කට මන් දෙනවා. රුපියල් 4000යි. මේ බයික් එකත් එක්කම තියෙන මේ මේසේ තේක මේසයක් පොලිෂ් කරලා නැහැ. කකුල් දෙක එහා පැත්තේ තියෙනවා මේක. ඉතින් මේ මේසේ රුපියල් 6000යි. රුපියල් 6000ක් දෙන්න. ඊළඟට මෙන්න මේ පුටුව තියෙනවා. මේ පුටුව රුපියල් කීයක්ද? රුපියල් 500ක් දෙන්න. මේ නිකන් දෙනවා වගේ දෙන්න. හොඳ රුපියල් 500ක් දෙන්න. මේක මේ මට කොරියාවේ ඉන්න මගේ යාළුවෙක් දීප එකක්. මේ හොට් ප්ලේට් එකට මේක රුපියල් 1500ක් දෙන්න. මෙන්න මේ බයික් එක මේක 48cc සෆාරි එකදී 48cc සෆාරි එකක් රෙජිස්ටර් කරපු එක හරි කලාතුරකින් දකින්න හම්බෙන්නේ. ඉතින් 48cc විදියට පදිනවා නම් මේ බයික් එක 48cc කියලා පදින්න බෑ. නමුත් නම්බර් ප්ලේට් පොත්පත් හැමදේම තියෙන බයික් එකක් ගන්න එක මාර වටිනවා. ඉතින් ලයිසන්ස් ඉන්ෂුරන්ස් 2026 වෙනකන් තියෙන ෆස්ට් ඕනර් බයික් එකක්. ඩෙන්ටිටි ෆොටෝකෝපි දා හැමදේම තියෙනවා. ක්ලියර් ඩොකියුමන්ට්. මේක රුපියල් 1,60,000යි. ඉතින් හැමදේම අඩුවට දෙනකොට මේක 1,60,000ක් වුම් වැඩි කියලා සමහරකට හිතන ඇති නෑ. ඇත්තටම මේක මේ ඒ ගාන වටිනවා. මොකද මේක මේ කයිනටික් එන්ජින් එකක් තියෙන ඔරිජිනල් සිංගල් සෆාරි එන්ජින් නියමයි GS වගේ. ඊළඟට මෙන්න මේ බයික් එක මරු chance එකක් තියෙනවා. මේකේ ගත්ත ලියකියවිලි සේරම තියෙනවා. ලියකියවිලි සේරම තියෙනවා. මේක රුපියල් 1,80,000කට මම විකුණන්න දාලා තිබුණා. ඉතින් ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. නමුත් ඒ මහත්තයට මම දන්නේ නැහැ මොකක් හරි එක්කෝ එයාගේ මොකක් හරි ප්‍රශ්නයක් එහෙම නැත්නම් මොකක්ද හේතුව කියලා මම දන්නේ නැහැ. සමුන් දෙනව කරා යන ආවේ නැහැ. ඉතින් මේ 1,80,000 බයික් එක රුපියල් 1,55,000කට දෙන ඇඩ්වාන්ස් දීපු සල්ලි මං ගාව තියෙන හින්දා ඉතින් මම වැඩිපුර කැමතියි මට ඇඩ්වාන්ස් දීපු මහත්තයම ඇවිල්ලා ඉක්මනට අරන් යනවා නම් මෙන්න මේ මොනිටර් එක දෙනවා. මේකේ මේ පවර් ප්‍රශ්නයක් තියෙන්නේ. සල්ලි එපා හදාගන්න නිකන් අරන් යන්න. මෙන්න මේ පොඩි ටීවී එක තියෙනවා. පොඩි ටීවී එක මම හිතන්නේ මේ ජපන් ටීවී එකක් හොඳ ටීවී එකක් කලර්ඩ් එහෙම නියමයි චූටි උනාට මේක හොඳට වැඩ. නමුත් හිටපු ගමන් ඩිස්ප්ලේ නැතුව යනවා. එහෙනම් සල්ලි එපා නිකන් අරන් යන්න. ඊළඟට මෙන්න මේ කලර් ටීවී එක තියෙනවා. ඒ ටීවී එකට රුපියල් 6,000ක් දෙන්න. මේ නිකන් දෙනවා වගේ දෙන්නේ. රුපියල් 6,000ක් දෙන්න. මේ එක්සයිස් මැෂින් එක හොඳටම තියෙනවා. කිරිටෝයියට තියෙනවා. රුපියල් 8,000ක් දෙන්න. ඊළඟට මෙන්න මේ මල් පෝච්චි දෙයක් තියෙන පිත්තල මේක හොඳටම තියෙනවා. මේ පොඩ අර දූවිලි වැදිරි එහෙම තමයි තියෙන්නේ. මේ සෙට් එකට දෙන්නකෝ රුපියල් 4,000ක් දෙන්න. රුපියල් 4,000 කියලා මෙතන තියෙන ඊට වඩා පොඩ්ඩක් ලොකු සයිස් එකක්. මේක රුපියල් 5,000ක් දෙන්න. ඊළඟට මේක මේ මොකක්ද අර කූල් මොනවාද අර හුලං එන්නේ වතුර දාලා ඉන්කක් සල්ලි එපා නිකන් අරන් යන්න. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේ ඇඳ මේක හොඳයි. මේක මෙහෙම වෙනකොට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 400ක් දෙන්න. රුපියල් 400කට දෙනවා. ඒ කියන්නේ මේ නිකන් දෙන්න බැරි කමට තමයි මේ ගණන් කියන්නේ. ඊළඟට මෙන්න මේ වොෂින් මැෂින් එක හොඳට වැඩ. හොඳට තියෙනවා. නමුත් ඉතින් පොඩ්ඩක් පරණයි. ඇත්ත කියන්න ඕන ටිකක් පරණයි. නමුත් හොඳට වැඩ. මෝටර් දෙකම හොඳට වැඩ. පාවිච්චි කරන්න පුළුවන් තාක් තියෙනවා. රුපියල් 6,000ක් දෙන්න. රුපියල් 6,000යි. ඊළඟට මෙතන තියෙනවා මේ මොනවාද ගෑස් සිලින්ඩර් 9,900 වෙන්න දෙනවා. 9,900 කඩේ ගොඩක් ගණන් හොයලා බලන්න. ගොඩක් ලාභයි 9,900ට. ඊළඟට ඔයාලට දෙන්නම් මෙන්න මේ තේක් කණ්ණාඩි මේසේ. මම හිතන්නේ මේ අඟල මහත වගේ ලෑල්ලෙන් ගහලා තියෙන මාර ක්වොලිටි හොඳටම තියෙනවා. ඉතින් පට්ට පරණයි භාණ්ඩේ. හැබැයි නියමයි හොඳ. කිසිම ඩැමේජ් එකක් නැහැ. කකුල් කැඩිලා මේව ගාලා මුකුත් නැහැ. තේක නෙවෙයි මම හිතන්නේ මේ කොස්ද කොහෙද මම දන්නේ නැහැ. කොහොමද සුපිරියක් රුපියල් 8,000ක් දෙන්න. රුපියල් 8,000ක්. ඊළඟට මෙන්න මේ තේක පුටු සැටිය තියෙනවා. මේ ඉතින් හොඳටම තියෙනවා. ඉතින් ඊළඟට මේ තේක පුටු සැටිය තමයි මේ සෙට් වෙන්නේ. මේ පුටුවත් තේක පුටු සැටිය දෙන එකක්. අර පුටුවත් තේක පුටු සැටිය දෙන එකක්. මේ තේක පුටු සැටිය රුපියල් 8,000ක් දෙන්න. රුපියල් 8,000ක් දෙන්න මම හිතනවා ඉතින් මෙච්චර අඩුවට ලංකාවේ කොහෙවත් දෙන්නේ නැහැ කියලා. ඉතින් රුපියල් 8,000ට මාර ලාභයි කියලා මම දන්නවා. අන්තිම වශයෙන් තියෙනවා මෙන්න මේක. මෙන්න මේ පිත්තල පහන මේක මේ කොහොමද කියන්නේ මේක සාමාන්‍ය මිනිස්සුන්ට තනියෙන් උස්සන්න බැරි තරම් බරයි. මේක පිත්තලෙකුවට මේ අපි අර සාමාන්‍ය ගෙවල් වල දකපු මේ පිත්තල පහනක් නෙවෙයි. අත්තට මේක මේ මාර ක්වොලිටි කිලෝ 30ක් විතර බර තියෙනවා. මගේ උසටම තියෙනවා පිත්තල පහනත්. මේ ඔයාලට පේන මේ කුකුල් උනත් ගත්තම මාර ක්වොලිටි මේක මේ මම හිතන අවුරුදු 200ක් විතර පරණ පිත්තල පහනක් වෙන්න ඕන. කොහොමුණත්
මාර කොල්ඩිය කියන්නේ කොහොමද කියන්නේ අපි මේක තනි පිත්තල වලින් හදලා තියෙන්නේ පිත්තල එකත් මේ මාර කොල්ඩි මට කියන්න තේරෙන්නේ නැහැ සුපිරියක් කියලා මට වගකීමෙන් කියන්න පුළුවන් මේ තේක මේ පිත්තල පහනයි මේ පිත්තල පහනයි මේ පිත්තල පහනයි මේ පහන් තුනටම දෙන්න රුපියල් 38000ක් දෙන්න සාමාන්‍යයෙන් මට හිතෙනවා මේක රුපියල් 75000ක් විතර වටිනවා කියලා මාරම ලස්සනයි ඇන්ටික් විදියට තියාගන්න ඕන නම් ආයි සුපිරි මම හිතනවා මේ ගානට ලොවෙත් හම්බෙන්නේ නැහැ කොහෙවත් කියලා ඉතින් තා බඩු කීපයක් දෙන ඒව නම් නිකන් දෙන්න ඉතින් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඉක්මනට එන්න අපේ වාහන සේල් එක ගියේ තියෙන්නේ අපේ ගෙදරමයි ඉතින් සිංහා වාහන සේල් මාතර දෙවුන්දරට ඇවිත් දෙවුන්දර ෂෙඩ් එක ගාවට ඇවිත් වීල් පාර්ක් එක ඕන කෙනෙක්ගෙන් අහන සිංහා වාහන සේල් එක කොහෙද තියෙන්නේ කියලා වීල් පාර්ක් එක ඕන කෙනෙක් කියයි හොයාගන්න අමාරු නෑ එහෙම නැත්නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න normal call ගන්න එපා හරි අසාමාන්‍ය විදිහට කෝල් වෙනවා ආන්සර් කරන්න හිතා ගන්නවත් බෑ ඔයාලට එන්න කලින් මොකද්ද ගන්න ඕන කියලා WhatsApp මැසේජ් එකක් දාන්න තියෙනවද කියලා බලලා ඔයාලා එන්න 071 WhatsApp number එක ඉතින් normal call ගන්න එපා ආන්සර් ගන්න ගොඩක් අමාරුයි අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න අනිවාර්යෙන්ම reply එකක් තියෙනවා ඉතින් අපෝ ඉක්මනටම හොඳම වටිනම වාහන ටික අපි හම්බෙමු හදවතින් ආදරේ ජය වේවා මේ චුට්ටක් ඉන්න කියන්න අමතක වෙච්ච එකක් තියෙනවා මෙන්න මෙතන තියෙනවා TikTok YouTube කරන අයට wireless බෝයා mic දෙකක් මේක මගේ මම YouTube කරන කාලේ ගත්ත එකක් මම හිතන්නේ මේ දවස් දෙකකට තුනකට වඩා මම පාවිච්චි කරේ නෑ මේක දැන් ගොඩක් ගණන් මම හිතන්නේ රුපියල් 60000ක් 70000ක් විතර වෙනවා ඇති මේක ඕන කෙනෙක් ඉන්නවා රුපියල් 23000ක් දීලා නම් යන්න මම කැමතියි අවශ්‍ය කෙනෙකුට දෙන්න මේක නිකන් තියෙන අපරාධින් තමයි දෙන්නේ නිකන් දෙනවා වගේ ඊළඟට මේ ට්‍රයිපෝඩ් එක මේකත් මගේමයි මේක මම පාවිච්චි කරේ නැහැ නිකම්මයි තිබුණේ බැලුමට ඕන කෙනෙකුට තේරෙනවා හොඳම ක්වොලිටියට තියෙනවා කියලා මේක කියන්නේ මේ පාවිච්චි කරලම නැත්තරම් ඇත්තටම මේ කියන්නේ අර අලුත් සුවඳ තාම තියෙනවා මේක ඕන කෙනෙක් ගන්න රුපියල් 4500ක් දෙන්න ඉතින් අනිවාර්යෙන්ම මම දන්නවා මේ බඩු වලට වටිනවා කියලා. ඉතින් වටින කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් කතා කරන්න. ඉස්සරහට මීට වඩා ගොඩක් වටින දේවල් අරන් එනවා ඔයාලා හොයාගෙන හදවතින් ආදරෙයි. ජය වේවා.